හෙල්ලෝ යාළුවනේ ඉතින් ඔයාලා අද එකතු වෙලා ඉන්නේ GTA 5 එකේ අලුත්ම වීඩියෝ එකක් එක්ක. ඉතින් අද හොඳ සන්සෙට් එක එහෙම තියෙනවා. ඉතින් අපි අද ස්ටන්ට් ප්ලේන් එකක් අරන් සිටි එකේ පොඩි රයිඩ් එකක් දාලා බලමු කොහොමද වීව් එක එහෙම ලස්සනට පේනවද කියලා. මුලින් මං චීට් කෝඩ් එක ගහලා ස්ටන්ට් ප්ලේන් එක අරන් ඉන්නම්. චීට් කෝඩ් එක තමයි බාන් ස්ටෝම් කියලා තමයි ගහන්න ඕනේ. බාන් ස්ටෝම් කියලා ගහපුවම ඔන්නෝම ගහපුවම ප්ලේන් එක එනවා. මුලින් අපි මේක පොඩ්ඩක් පාර මැදට අරන් හිටියනම් ලේසි. ඔන්න පාර මැදට අරන් ඉමු. අන්න ඔහම උඩ බැලුන් එකකුත් පේන්න තියෙනවා. බලමු අපි ඒකට කිට්ටු කරලා. සන්සෙට් එක එන්න අඩුවෙමින් තමයි තියෙන්නේ. අන්න අර පැත්තෙන් තමයි ඉර බැහැගෙන යන්නේ. ඉතින් ඔයාලට පේනවා ලස්සනට වීව් එක සිටි එක. ඇත්තටම GTA 5 එකට මාත් අලුත් මේ ළඟදී තමයි ගේම් එක සෙල්ලම් කරන්න දාගත්තේ. ඉතින් ඔයාලා පේජ් එකට අලුත් නම් ෆලෝ පාරක් දාලා දිගටම මේ වගේ වීඩියෝ බලන්න සෙට් වෙන්න. ඉතින් මම දිගටම බලාපොරොත්තු වෙනවා මේ වගේ වීඩියෝ අරන් ඉන්න ඉස්සරහට. මිෂන් ගහන්නත් බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් ඔයාලා වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා ෆලෝ පාරක් දාලා පේජ් එකට සෙට් වෙලා ඉන්නකෝ. අපි අලුත් වීඩියෝ ටිකක් ගේමු හොඳ. ඔයාලට පේනවා ඇති මේ රෑවෙන්න මේ ලයිට්ස් එහෙම බිල්ඩින් වල දානවා. එතකොට මාරම ලස්සන view එකක් තියෙනවා යාළුවනේ. ඉතින් තව ටිකක් රෑවෙන්න ඕනේ. එතකොට තමයි මේ සිටි එකේ ලස්සන පේන්නේ. ඔයාලට පේනවා ඇති අර ගොඩනැගිල්ලට උඩින් ඈතින් තව ප්ලේන් එකක් යනවා. අපි ස්ටන්ට් පාරක් එම දාලා බලමු නේද යාළුවනේ. ඉතින් තව දෙයක් යාළුවනේ මේ ස්ටන්ට් කරනවා අනිවාර්යෙන් සාමාන්‍යයෙන් මේ යම් කිසි මට්ටමකට උඩකට ඇවිල්ලා ස්ටන්ට් කරන එක තමයි හොඳ. මොකද නැත්තම් ඉතින් ඔයාලා ස්ටන්ට් කරලා මෙන්න මේ වගේ කැරකිලා ආයෙ හැරෙද්දි බිල්ඩින් එක වදින්න ඉඩ තියෙනවා. ඉතින් ඒ හින්දා ඒ ගැනත් පොඩ්ඩක් අවධානය යොමු කරලා වැඩි කරනවා නම් තමයි හොඳ. ඉතින් YouTube එකෙත් මේ මම channel එක පටන් ගන්න තියෙන්නේ දුලාස් ගේමින් කියලා. ඉතින් ඒකත් subscribe කරලා YouTube එකේ වීඩියෝ බලන යාළුවෝ set වෙන්න ඒකටත්. අවුලින් තමයි පටන් ගත්තේ. ඉතින් මේ පොඩි support එකක් ඕනේ ඔයාලගෙන් channel එක up කරලා ගන්න. ඇත්තටම ඉතින් GTA 5 එකේ මේ ලස්සන පේන්නේ මේ ටවුන් එකේ නම් නයිට් එකට තමයි. ඉතින් ලයිට්ස් එහෙම දාලා තිබ්බාම ඒ ලස්සන බලන්නත් ඉතින් මේ ප්ලේන් එකක් වගේ මේ වගේ අරන් යනවා නම් තමයි පුළුවන් නේ. ඒකට තමයි හොඳටම පේන්නේ view එක එහෙම. අපි පොඩ්ඩක් බීච් එක පැත්තෙන් ගිහින් බලමු. මෙහි වරායේ තියෙනවා වලට පේනවා ඇති. පල්ලෙහා නැව් එහෙම තියෙනවා. කන්ටේනර් පෙට්ටි ගොඩක් තියෙනවා. මොකද සන්සෙට් එකක් දැන් එන්න අඩු වෙනවා. නයිට් එක තමයි දැන් ආයේ එන්නේ.
හරි ඉතින් යාළුවනේ අද වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. මේ වගේ තවත් GTA 5 එකේ වීඩියෝ බලන්න අපේ Facebook page එක follow කරලා YouTube channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා දිගටම අපිත් එක්ක set වෙලා ඉන්න. ඉතින් අදට ඔයාලගෙන් සමුගෙන යනවා අලුත් වීඩියෝ එකක් අරන් එන්න. ඉතින් එතකන් සුබ දවසක්.